අයිබෝන් සුබ දවසක් අද අපි රැඳිලා ඉන්නේ ලංකාවේ දැවැන්තම ව්‍යාපෘතිය පරිසර හිතකාමී දැවැන්තම ව්‍යාපෘතිය වන බස්නායක භූමිගෘහ එකේ පින්වන්ත භූමියේ කරන්දෙනිය පින්වන්ත භූමියේ ඉතින් අපිත් එක්ක අද ඉන්නවා විශේෂ කෙනෙක් අපේ ආදරණීය මාග්‍රට් අක්කා කුරුණෑගලින් නම් ආවේ කිලෝමීටර් ගාණක් පසු කරලා ඒකට හේතුව තමයි අපි අද දවසේ වෙද්දී වැඩමුළු 100ක් සම්පූර්ණ කරලා දැවැන්ත ව්‍යවසායකයන් පිරිසක් මේ රටේ බිහි කරලා මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරලා මරාගත්ත පසට පණ දීලා අද ලොකු හයියකින් තමයි ලෝලිත මහත්තයා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. අද මෙතන නෑ. එතුමා ප්‍රෝග්‍රෑම් එක කරන හැබැයි මාර හයියකින් මාර ශක්තියකින් අද ඒ වැඩේ කරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි අද මාගට අකර කතා කරනවා අවුරුද්දක් පහුවෙලා මාස දෙකක් වගේ මම හිතන්නේ ගිහිලාද මාස දෙකක් තුනක් වගේ ගිහිලා තියෙන්නේ. ඉතින් මේ වෙද්දි ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් පණුව විතරක් දීලා දෙනවා. පොහොර කිලෝ 3000ක් 4000ක් මේ පසට දීලා තියෙනවා. බස්නායකෝ නෝද පසට දීලා දෙනවා. ඉතින් අපි එතුමියකින් අහනවා අද දවසේ අදක්කේ අපි 100ක වැඩමුළුවක් කරලා දැවැන්ත වැඩසටහනක් මේ ලංකාවේ කරලා මහා පරිමාණ, මධ්‍ය පරිමාණ සහ සුළු පරිමාණ වශයෙන් හැම කෙනෙකුට දැනුම දීලා ධනය උපයන පරිසරිතකාමී මාර්ගයක් වශයෙන් සම්මානලාභී ආයතනයක්. ඉතින් අක්කේ අපිත් එක්ක එකතුලා මේ අවුරුද්දක එකමාර කාලයක් වයින්නවා. ඔයාලට දැනෙන්නේ මොකද්ද? ඔයා කියන්නකො මේ රටේ මිනිස්සුන්ට අපි මේ වැඩේ කරනවා හරියට. ඔයාලට දැනෙච්ච දේ, ඔයාලට දැනෙන දේ අද දවසේ කියන්නකො. ඔයාද ලංකාවේ වැඩිම ආදායම් ගන්න මේ 2026 අවුරුද්දේ දිරිය කාන්තාව අපි. ඔයා සම්මානයෙන් පිදුම් ලබනවාද? ඉතින් කියන්නකො අපි මොකද්ද මිනිස්සුන්ට කියන්න දේ ඔයාලට දැනෙන දේ අද දවසේ. මම දැන් අවුරුදු එකමාරක විතර වගේ කාලයකට තමයි පින්වන්ත ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වුණේ. නමුත් ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ පටන්ගෙන අවුරුදු දෙකක් පමණ වෙනවා. මගේ නිෂ්පාදනයේ ආරම්භය පිළිබඳව සටහන් කරොත් මම වගේ කවුරුවත් ආරම්භ කරලා නැතුව. එහෙම කියන්නේ මොකද මම එක ගැඩවිලි පණුවක් හොයාගෙන ඇවිල්ලා ඒක හරියට මේක අයිසීනියට ඇටිලා ගැඩවිලි පණුවමද කියන බව දැනගන්න ලෙස්ලියක් ගෝ ආයතනයක වීඩියෝ එකක් යවලා ඒ පණුව කියලා අනුමත වුණාට පස්සේ මම ඒ වාගේ පණුව පරිසරයෙන් හොයාගෙන මට තියෙන ප්‍රොජෙක්ට් විශ්සක ඉදම කෙසෙල් පඳුරු එකයි තියෙන්නේ. නමුත් මම අවට ගෙවල්වල අවට වතුවල ගිහිල්ලා කෙසෙල් පඳුරු වලින් වැහි කාලයට ගැඩවිලි පණුව හොයාගෙන තමයි මේක මේ ආරම්භ කළේ. නමුත් මේ හොයන වෙලාවේ මට හොඳ මේ ප්‍රතිචාර ලැබුණේ නැහැ. පණුව හොයනවා කියනවා, පණුවන්ගේ මොනවද කරන්න කියනවා, පණුවත් එක්ක වැඩ කරලා කෝටියක් හෙව්වත් මට නම් එපා කියනවා. මේ වගේ අවලාද යම් කිසි අපහසුතාවයන්ට ලක් වෙමින් තමයි මම මේක ආරම්භ කළේ. නමුත් මං අද අවුරුදු එකමාරක් දෙකක කාලයක් වෙනකොට ආර්ථිකයේ ස්ථාවර මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මේ ගැන මට හරි සන්තෝෂයි. මොකද මේ ගැඩවිලි පොහොර නිෂ්පාදනය කියන්නේ මේකෙන් මටවත් මම මේක ආරම්භ කරන්න මේක ආසාවෙන් වැළඳ ගන්න හේතුව තමයි මටවත් පරිසරයට වෙනත් කෙනෙකුට කිසිම කෙනෙකුට අහිතක් නැහැ. අපි මේක කවදා හරි අතෑරියත් මේ මහ පොළොවට මේ සියලුම දේ නිදහස් කරත් මේ මහ පොළොවට මේ හිතකාමී දෙයක් නිසා අහිතක් වෙන්නේ නැහැ. ඒ නිසා මම ඉතාමත් කැමැත්තෙන් ආසාවෙන් කරන සැලකියාවක් තමයි ගැඩවිලි පොහොර නිෂ්පාදනය කියන්නේ. right. ඔබට පැහැදිලි මේ මම කියන කතාවක් නෙවෙයි ඒ ඇයගේ අවුරුදු එකමාරක අත්දැකීම. ඒ නිසා මිනිස්සු මොන කතා කිව්වත් කවුරු මොන කතා කිව්වත් මරාගත්ත පසට පණ දෙන මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන සාර්ථක ව්‍යාපෘති වශයෙන් පරිසර හිතකාමී සම්මානලාභී පින්වන්ත ව්‍යාපෘතිය ආදරණීය ආචාර්ය ලෝලිත බස්නායක මැතිතුන්ගේ සංකල්පය අද මේ රටේ මුල් බැසගෙන ඉවරයි. ඒ නිසා අපි ගෞරවයෙන් ඔබට ආරාධනා කරනවා එන්න අපි ළඟට බලන්න අපේ තැන විසිට් කරන්න දැනුම ලබන්න අපිත් එක්ක එකතුලා මේ මරාගත්ත පසට පණ දෙන්න මහරගම් පිරිගාල හොට යන පිරිස අඩු කරන්න ලෙඩ රෝග වලින් තොර හොඳ ආර්ථික රටාවක් හදන මිනිස්සු අතරට ඔබත් පින්වන්ත මිනිසෙක් වශයෙන් එකතු වෙන්න කියලා ගෞරවයෙන් ආරාධනා කරමි. අපි අත්අඩ සමුදෙනවා. එහෙනම් අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ස්නායක භූමිගෘහ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ 2026 වසරේ වැඩිම ආදායම්ලාභී ව්‍යවසායකයාට හිමි සම්මානය ලබන්නේ D&K Agro ආයතනයේ හිමිකාරීත්වය දරන BG මාගරට් මහත්මිය. ශ්‍රී ලංකා ධර්මයේ තලයේ තුල මරාගත් පසට පණ දෙන ජාතික මෙහෙවරට පුරදුන් දේද හිතයිසී මිනිසුන් වෙනුවෙන් බෙදෙන උපහාරය මේ මොහොතේ පිළිගන්නේ මාගරට් මහත්මියට.
මරාගත් පසට පණ දෙන බස්නායක වර්මිග්‍රෝ පුද්ගලික සමාගම